සයන්ස් මැජික් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අද අපි ඉගෙන ගන්නේ ඝන ද්‍රව සහ වායු වල ලක්ෂණ සංසන්දනය කිරීමේ පළමු කොටස. ඉතින් අද අපි කතා කරනවා ඝන ද්‍රව සහ වායු වලට ස්කන්ධයක් තියනවද නැද්ද කියලා. මුලින්ම ඝන ද්‍රවය වලට ස්කන්ධයක් තියනවද කියලා සොයලා බලමු. ඉතින් මේ සඳහා ක්‍රියාකාරකමක් දක්වලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා ගෘහස්ත තරාදියක් සහ පහසුවෙන් සපයා ගන්න පුළුවන් ඝන වස්තුවක්. ඊළඟට ක්‍රියාකාරකම සිදු කරන ආකාරය පියවර 3කින් දක්වලා තියෙනවා. පළමු පියවරේදී තරාදියේ පාඨාංකය ශූන්‍ය නොවේ නම් ඒ කියන්නේ තරාදියේ පාඨාංකයේ තියෙන බිඳුවේ නෙවෙයි නම් මෙහි දර්ශකය ශූන්‍යයට සකස් කර ගන්නවා. පියවර 2ේදී ඔබ ලබාගත් ඝන වස්තුව තරාදිය මත තියෙනවා. පියවර 3ේදී තරාදියේ දැක්වෙන පාඨාංකය සටහන් කර ගන්නවා. ඊළඟට දුවේ පුතේ මේ ක්‍රියාකාරකමේ නිරීක්ෂණ තමයි දක්වලා තියෙන්නේ. ගෘහස්ත තරාදිය මත වස්තුව තැබීමට පෙර පාඨාංකය ග්‍රෑම් බිඳුව විදියටත් ගෘහස්ත තරාදිය මත වස්තුව තැබූ පසු පාඨාංකය ග්‍රෑම් 50 විදියටත් ලැබිලා තියෙනවා. ඉතින් දුවේ පුතේ තරාදියේ පාඨාංකය වෙනස් වීමට හේතුව තමයි ඝන ද්‍රව්‍ය වලට ස්කන්ධයක් තිබීම. එහෙනම් මේ ක්‍රියාකාරකම මගින් අපිට නිගමනය කරන්න පුළුවන් ඝන ද්‍රව්‍ය වලට ස්කන්ධයක් ඇති බව. ඊළඟට දක්වලා තියෙන වැදගත් කරුණු කිහිපයක්. ස්කන්ධය කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. පදාර්ථ කියන්නේ මොනවද කියලා දවල පුතාලා කලින් පාඩමේදී ඉගෙන ගත්තා. ඊළඟට ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් කියන එකක භාවිතා කරලා. ඒ වගේම තමයි ස්කන්ධය මනින අන්තර්ජාතික ඒකකය වෙන්නේ කිලෝග්‍රෑම්. ඊළඟ ක්‍රියාකාරකමේ තියෙන ද්‍රවවලට ස්කන්ධයක් තියනවද කියලා සොයලා බලන්න. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දක්වලා තියෙනවා. ඒ තමයි ගෘහස්ත තරාදිය, ක්‍රමාංකිත බීකරයක් සහ ද්‍රවයක්. ඊළඟට බලමු මේ ක්‍රියාකාරකම සිදු කරන ආකාරය. පළමු පියවරේදී හිස් බීකරයේ තරාදිය මත තියලා පාඨාංකය ලබා ගන්නවා. දෙවන පියවරේදී රැගෙන එන ලද ද්‍රවයෙන් මිලිලීටර් 100ක් බීකරයට දානවා. අවසාන පියවරේදී තරාදියේ දැක්වෙන පාඨාංකය නැවත ලබා ගන්නවා. ඉතින් මේ ක්‍රියාකාරකමේ නිරීක්ෂණ විදියට හිස් බීකරයේ ගෘහස්ත තරාදිය මත තැබූ පසු පාඨාංකයේ විදියට ග්‍රෑම් 100ක් ලැබිලා තියෙනවා. හිස් බීකරයට ද්‍රවය දැමීමෙන් පස්සේ පාඨාංකය ග්‍රෑම් 200ක් ලැබිලා තියෙනවා. ඊළඟට බලන්න 1 සහ 2 අවස්ථාවලදී ලබාගත් පාඨාංක අතර වෙනස කොපමණද? ඉතින් වෙනස ගණනය කරන්න නම් දෙවන අවස්ථාවේ පාඨාංකයෙන් පළමු අවස්ථාවේ පාඨාංකය අඩු කරන්න ඕනේ. එහෙනම් ග්‍රෑම් 200න් ග්‍රෑම් 100ක් අඩු කරනවා. එතකොට අපිට වෙනස ලැබෙනවා ග්‍රෑම් 100ක්. මේ පාඨාංක දෙකේ වෙනසට හේතුව කුමක් විය හැකිද? වෙනසට හේතුව වෙන්නේ හිස් බීකරයට ද්‍රවය දැමීම. ඊළඟට මෙහිදී හඳුනාගත් වායු වලට පොදු ලක්ෂණය කුමක්ද කියලා අහලා තියෙනවා. පොදු ලක්ෂණය තමයි ද්‍රව වලට ස්කන්ධයක් පැවතීම. ඉතින් දැන් බලමු වායු වලට ස්කන්ධයක් තියනවද කියලා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විදියට ගෘහස්ත තරාදියකුත් වාතයේ පුරවන ලද වොලි බෝලයක් හරි වෙනත් සුදුසු බෝලයක් හරි අරගෙන තියෙනවා. ඊළඟට ක්‍රියාකාරකම සිදු කරන ආකාරය පියවර 2කින් දක්වලා තියෙනවා. පළමු පියවරේදී වාතයේ පුරවන ලද බෝලය තරාදිය මත තියලා ස්කන්ධය මැන ගන්න ඕනේ. දෙවන පියවරේදී බෝලයේ වාතය ඉවත් කරලා නැවත ඒ ස්කන්ධය මැන ගන්න ඕන. ඉතින් මේ ක්‍රියාකාරකමේ පාඨාංක විදියට වාතයේ පුරවන ලද බෝලය ගෘහස්ත තරාදිය මත තිබ්බට පස්සේ ග්‍රෑම් 400කුත් වාතය ඉවත් කරපු බෝලයේ පාඨාංකය ග්‍රෑම් 305කුත් විදියට ලබාගෙන තියෙනවා. ඊළඟට මේ ක්‍රියාකාරකමේ 1 සහ 2 අවස්ථාවලදී ලබාගත් පාඨාංක අතර වෙනස. ඉතින් වෙනස ගණනය කරන්න නම් වාතය පුරවන ලද බෝලයේ බරින් වාතය ඉවත් කරන ලද බෝලයේ බර අඩු කරන්න ඕනේ. ඉතින් පිළිතුර විදියට ග්‍රෑම් 95ක් ලැබිලා තියෙනවා. මේ පාඨාංක දෙකෙහි වෙනසට හේතුව කුමක් විය හැකිද? මේකට හේතුව තමයි දෙවන අවස්ථාවේදී බෝලයේ තුල වාතය ඉවත් කිරීම. මෙහිදී හඳුනාගත්
වායු වලට පොදු ලක්ෂණය කුමක්ද? පොදු ලක්ෂණය තමයි වායු වලට ස්කන්ධයක් තිබීම. ඉතින් දුවේ පුතේ ඝන ද්‍රව සහ වායු කියන පදාර්ථ තුනට ස්කන්ධයක් තියෙනවා කියලා ඔයාලා මේ ක්‍රියාකාරකම් තුන තුලින් ඉගෙන ගත්තා. එහෙනම් ස්කන්ධයක් තිබීම ඝන ද්‍රව සහ වායු වලට පොදු වෙච්ච ලක්ෂණයක්. එහෙනම් දුවේ පුතේ ඝන ද්‍රව සහ වායු වල ලක්ෂණ සංසන්දනය කිරීමේ ඊළඟ කොටස ඊළඟ පාඩමෙන් ඉගෙන ගමු.